මැනික මෙහෙම බං හරිද ලස්සනට ආදරේ කරා නම් මට උඹේ ලස්සන මදි සල්ලි වලට ආදරේ කරා නම් මට උඹේ සල්ලි මදි ආදරේකට ආදරේ කරා නම් මට උඹේ මොන ආදල්ද බං හදවතට ආදරේ කරපු මාව එපා නම් උඹට පින මදි දුකයි තමයි මං කරන්න පතන් ආව හැටි මේ පාට පාට ඇඳුම් වලට ඇත්තටම ලස්සනයි ඒක යපි පතන් ආපු වචන වේලි කෙටි ජීවිතයට ආවේ හම්බෙන් වුණාට ඒ හිතට ආදරේ හිතුනේ සදහටම අවංකව ආදරේ කරපු එකද වැරද්ද සුදු අනේ මට කියන්න මං කවදාවත් හිතුවේ නෑ ඔයා එක්ක මෙහෙම කතා නොකර ඉන්න වෙයි කියලා අද අපි දෙන්න එකිනෙකා දන්නේවත් නැති ආගන්තුකයෝ වගේ ඒත් එදා මම බය වුණ දේම අද ඇත්ත වෙලා දවසක ඔයාගේ කන්ටැක්ට් එක පවා මං අයින් කරાવી ඒත් ඔයා මේක දැක්කොත් හොඳට මතක තියාගන්න මේ ලෝකෙ මම වැඩිපුරම ආදරය කරපු කෙනා ඔයා විතරයි මගේ පණ උනත් දෙන විදිහේ ආදරයක් මට ඔයාගෙන තිබුණා මගේ හැඟීම් ආසාවෙන් බෙදාගත්තේ ඔයා එක්ක හැමෝටම වඩා විශ්වාස කළේ ඔයාව ඔයාගෙන් එහා ලෝකයක් මට තිබිලම නැහැ ඔයාගේ මැසේජ් එකක් දැක්කත් සතුටුන කෙනෙක් මම ඉතින් එහෙම හිටපු මාවම ඔයා රිද්දලා විසික් කරලා දැම්මා නොකිව්වට මමත් හරි ආසයි මට ටිකක් සැර කරලා නීති දානවට මං වෙනුවෙන් දාන ස්ටේටස් එකට ආදරේද අහන්න කලින් මට ආදරේ කියනවට පොඩි ළමයෙක් වගේ මගේ ඉස්සරහා හැසිරෙනවට මොන දේ වුණත් වද දිදි දානේ මැසේජ් එකට කොටින්ම කිව්වොත් මම හරි සරල දේවල් වලින් සතුටු වෙන මිනිස්සෙක් විතරයි බා යන්නම ඕනේ නම් යන්න ඒවල තිබ්බ ආදරේ ඔබට යොමු වෙක් විදින වේදනා පුදුමයක් නැහැ මට අරුම මා ගෙවන්නේ පෙර භවයකදී කරපු මගේම කරුම කවුරු කොහොම කිව්වත් කෙල්ලෝ සල්ලි ඉස්සරහා නැමෙනවා ඒක තමයි ඇත්ත භවයෙන් භවේ පතාදරේ මොකක්ම හරි හේතුවක් නිසා ආයෙ එන්න හිතුනොත් මැනික පරණ නම්බර එක තාම වැඩ ගෙදර මිනිස්සුන්ගෙන් පවා හරිහමං ආදරයක් නොලැබුණු හුඟක් ගැහැණු ළමයි තමන් ආදරය කරන පිරිමි ළමයාගෙන් ඒ ආදරේ නොසෑහෙන්න හෙව්වා බලාපොරොත්තු වුණා. ඉතින් පුංචි රෝසමල ඔයාට ඒ ආදරේ ලැබුණද? කියන්න තේරෙන්නේ නෑ. ඒත් මම මෙහෙම කියන්නම් සුදු. මතකද මුලින්ම දාපු මැසේජ් එක? එතනින් එහාට ගොඩක් දේවල් වෙනස් වුණා නේද? කවුරුත් නැතුව මෙරි මෙරි ජීවත් වුණ මට අද පොඩි හරි සැනසීමක් දැනෙන්නේ ඔයා නිසා සුදු. මං ආදරය කරපු හැමදේම මගේ ඇස් ඉස්සරහම නැති වුණා. ඒත් මට ඔයාවත් අහිමි වේදෝ කියලා හරි බයයි. ඔයාව අහිමි කරගෙන ජීවත් වෙන්න තරම් මගේ හිත හයිය නෑ සුදු. ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපේ හදවතට දැනෙන්න ඕන දෙයක්. මේ ගැහෙන පපු වුණත් ගලවල දෙන්නම් බුදු සාදු. හැබැයි එයාව නම් කවදාවත්ම මගෙන් ඈත් කරන්න එපා. මොකද මට ඉන්නේ එයා විතරයි. මම එයාට ගොඩාක් ආදරෙයි. මම එක දෙයක් දන්නවා. මගේ හදවතේ කාටවත් නොදුන්න ආදරයක් මං ඔයාට දුන්නා. ඇහැට හුරු නැති වුණත් සුදු කොඩි එපා නුහුරට දකින්න
සුදු රෝස මල් වඩම අරගෙන මැණික එනවලු බලන්න. පෙර පුරුද්දට මම උබේ ගැන ආයේ එන්නේ නෑ හොයන්න. දෝතින්ම 5 මිටක් අරගෙන වලට දාපන් වදින්න. මං ඔයාට බාර දුන්නු ජීවිතේදා වන පිටින්ම වැළලුවා නොවේද අද ඔයා නොමරා මරණ දේවල් කියලා පෙන්වුණා ඔයා